Hi guys, welcome back to my channel. ඉතින් මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් මේක තමයි මගේ second vlog එක. මම හිතනවා ඔයාලා ඒකට කැමති වෙයි කියලා. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ මම කොහොමද මගේ බඩයි බරයි දෙකම අඩු කරගත්තේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම කියන්නම් මගේ බරයි බඩයි දෙකම මම අඩු කරගත්ත විදිය සහ මම කලින් හිටපු විදියයි දැන් මගේ බඩ සහ මගේ බර දෙකම මම උඩින් දාන්න. ඉතින් මම ඉස්සෙල්ලාම මගේ බර තිබුණා කිලෝ 66ක්. කිලෝ 66 ඉඳලා මම කිලෝ 10ක් අඩු කරා. ඒක 56ට වෙනකම්ම. 56 කියන්නේ මම 55ට වෙනකම්ම අඩු කරා. දැන් ඒ වුණාට මගේ බර කිලෝ 56ක් තියෙනවා. බර චුට්ටක් වැඩි වෙලා මම 66 ඉඳලා 56 වෙනකම් කොහොමද අඩු කරේ කියලා මම ඔයාලට කියන්නම්. ඉතින් ඉස්සෙල්ලාම අපෙන් වෙන්න ඕනේ අපේ කටපාලනය. අපේ කටපාලන නැත්තම් අපේ ඇඟ පාලනය වෙන්නේ නැහැ. අපි කන දෙයින් තමයි අපේ ඇඟ මොන වගේද හැදෙන්නේ කියලා තීරණය වෙන්නේ අපි ඇඟ ඇතුළට දාගන්න දේවල් වලින්. එතකොට ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අපි කන ආහාර රටාව හොඳ විදිහට හදා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔයාලා තෙල් කෑම, පිටි කෑම, කඩ කෑම කොහොමත් කන්න එපා. ඒ ඔක්කොම නතර කරන්න. බත් පුළුවන් නම් සම්පූර්ණයෙන් නෙමෙයි ටික ටික බත් කෑවට කමක් නැහැ. බොහොම පුංචි ප්‍රමාණයක් බත් කන්න. මොකද මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව මගේ බඩ එන්නෙම මම බත් කෑවහම. මම මහත් වෙන්නේ නැති වුණත් මගේ බඩ එනවා මම බත් කෑවම හරි කැත විදිහට බඩ එනවා බත් වලට. ඉතින් මම දන්නේ ඔයාලට කොහොමද කියලා. දැන් ලංකාවේ මිනිස්සුන්ට බත් නැතුව බෑනේ. අපි ලංකාවේ අපි හිතාගෙන ඉන්න දෙයක් තමයි අපිට බත් කන්න ඕනේ. නැත්තම් අපිට ગેස්ට්‍රයිටිස් වැඩිනවා. අර පොඩි කාලේ ඉඳලා අම්මලා කියන දේනේ. බත් කෑවහම තමයි හොඳ. එතකොට බත් කෑවේ නැති වුණොත් තමයි මේ ગેස්ට්‍රයිටිස් වැඩි වෙන්නේ. ගොඩක් අය හිතාගෙන ඉන්නවා දැන් සමහර අය ඩයට් පටන් ගන්නවා. එතකොට ඩයට් ප්ලෑන් එක හරි විදිහට කරගෙන යන්නේ නැති වුණාම ગેස්ට්‍රයිටිස් එන්න බලනවා. ඩයට් කියන්නේ කන්න නැතුව ඉන්න එක නෙමෙයි. අපි හොඳට කාලා අපේ ඇඟ හදාගන්න විදිහ. අපි ඩයට් කරලා විතරක් මදි. අපි ඩයට් කරාම අපිව සාමාන්‍ය දුරකට අපේ ඇඟේ ෆැට් එක අර එදිනෙදා කන කෑම ඇඟට වැටෙන්නේ නැති වුනහම අපේ ඇඟේ අර පොඩි වෙනස්කමක් වෙනවා කියලා අපිට පේනවා. ඒ කියන්නේ කෙට්ටු මිනිස්සු හිතන් ඉන්නේ අපි කන්න නැතුව හිටියාම අපිව කෙට්ටු වෙනවා. එහෙම කෙට්ටු වුණාට බෑ. අපේ ඇඟේ ෂේප් එක හදාගන්න ඕනේ. අපේ ඇඟ ලස්සනට තියාගන්න ඕනේ. දැන් ඇඟේ අනිත් කොටසුයි මුළු ඇඟමයි ඔක්කොම කෙට්ටු වුණාම කැතයිනේ. මම කියන්නේ පපුව පිටිපස ප්‍රදේශයේ ඒ ඔක්කොම කෙට්ටු වුණාම ගෑනු ළමයෙකුට කැතයි. ඉතින් මිනිස්සු හිතාගෙන ඉන්නේ කෙට්ටු වුණාම තමයි ලස්සන. එහෙම නෙමෙයි. අපි ලස්සන අපේ ඇඟේ ෂේප් එක හදාගත්තාම. ෂේප් එක හදාගන්න නම් අපි හොඳ ආහාර රටාවකට යන ගම හොඳට වර්ක් අවුට් කරන්න ඕනේ. ජිම් එකකට යනවා නම් හොඳයි. ජිම් එකකට යන්න බැරි කෙනෙක්ට ගෙදර ඉඳන් වර්ක් අවුට් කරන්න ඕන තරම් YouTube එකේ තියෙනවා. ගෙදර ඉඳන් කරන්න වර්ක් අවුට්. ඉතින් මිනිස්සු හිතාගෙන ඉන්නේ ජිම් එකකටම යන්න ඕන කිට්ටු වෙන්නේ නැහැ. ගෙදර ඉඳන් කරන්න ඕන තරම් වර්ක් අවුට් තියෙනවා YouTube එකේ ඔයාලට බලන්න පුළුවන්. මම පර්සනලි කරපු වර්ක් අවුට් වීඩියෝස් මම දාන්නම් ඔයාලට. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම අනිවාර්යෙන්ම දාන්නම්. එතකොට මම කොහොමද වර්ක් අවුට් එක කරේ, මම කොහොමද බර අඩු කරගත්තේ, මම කොහොමද බඩ අඩු කරගත්තේ, ඒ ඔක්කොම මම ඔයාලට A to Z කියලා දෙන්නම්. ඉතින් මම ඉස්සෙල්ලාම කරේ මගේ කටපාලනය කරගත්ත එක. ඒක ඒ දවස්වල හරි අමාරුයි. මේක මම පටන් ගත්තේ ක්වොරන්ටයින් එකේ. කොරෝනා කාලෙදී මම ගෙදර ඉන්නකොට මගේ ඇඟ සාමාන්‍ය ලෙස මහත් වෙනවා කියලා මට දැනුණා. මගේ ඇඟ කියන්නේ මගේ බඩ මාර විදියට ආවා. මම නිකන් ප්‍රෙග්නන්ට් වගේ මගේ බඩ ආවා. මට ඒක හරිම ඉස්රාදයක්. ඒ කියන්නේ ඇඳුමක් ඇඳාම කැතයි. මම ජීන් එකක් ඇඳාම බඩ මෙතනින් මෙහෙම පානිනවා එළියට. ඉතින් හරි කැතයිනේ ඒක ගෑන් ළමයිකට. ඉතින් මම මාන විදියට මෙන්ටලි ඩවුන් වුණා. ඊට පස්සේ මම හිතාගත්ත නැහැ. මම එතකොට ඩයට් ප්ලෑන් ගැන, වර්ක් අවුට් ගැන මම කිසි දෙයක් දන්නේ නැහැ. මම එහෙම දන්නේවත් නැහැ. මට අඩුම අයිඩියා එකක් තිබුණේ නැහැ මිනිස්සෙක් ඇයි ජිම් එකකටවත් යන්නේ කියලා.
ඉතින් එතකොට මම YouTube එකේ බැලුවා කොහොමද මගේ බඩ අඩු කරගන්නේ. මට බර අඩු කරන්න රෙඩිය තිබුණේ මේ බඩ අඩු කරගන්න එක. ඉතින් ඒක ලොකු චැලෙන්ජ් එකක් වුණා මට ඒ දවස්වල. මම කාමරේ දොර වහගෙන වර්ක්අවුට් කරනවා කාටවත් එන්න දෙන්නේ හරි ලැජ්ජයි. ලැජ්ජ කියන්නේ මේ මම කවදාවත් කරපු නැති දෙයක් නේ. එතකොට මම වර්ක්අවුට් කරනකොට කවුරු හරි මට hina වෙයි. ඕක තමයි මට හිතෙන්නේ. ඉතින් මම කරන්නේ කාමරේ දොර වහගෙන වර්ක්අවුට් කරනවා. හැබැයි ඒක මාස 3ක් විතර යනකොට ඒක මට මාර විදිහට සතුටු හිතෙන දෙයක් වුණා. මොකද මගේ ඇඟ මාර විදිහට චේන්ජ් වුණා. මම මාර සතුටුයි ඒ ගැන. මම මාර විදිහට ග්‍රේට්ෆුල් වෙනවා. මට වීඩියෝ එකක් හරි YouTube එකේ මට වීඩියෝ එකක් හරි දකින්න ලැබිච්ච එක ගැන මම ග්‍රේට්ෆුල් වෙනවා. මොකද මම අදටත් ඒ වර්ක්අවුට් කියන එක කරගෙන යනවා. මගේ ඩයට් ප්ලෑන් එක මම කරගෙන යනවා. බැරි වෙන කාලවල් තියෙනවා. එතකොට මම මේ 2020 වගේ කාලේ ඒක පටන් අරගෙන මම කෙට්ටු වෙලා මගේ වැඩ අඩු කරගෙන මේ ජර්නි එක එනකොට 2022 දී මාව මහත් වුණා. මහත් වෙලා ඊට පස්සේ මම ගොඩක් මහත් වුණානේ. මම මහත් වෙලා එතකොට මට හිතෙනවා අයියෝ මම ආයෙත් මහත් වෙලා මම කැත වෙලා. හැබැයි මගේ ඔළුවේ තියෙනවා මම කලින් කෙට්ටු වුණානේ. වර්ක්අවුට් කරලා ඩයට් ප්ලෑන් එකකට ගිහිල්ලා මම හොඳ විදිහට කෙට්ටු වෙන්න දන්න නිසා මම වොරි වුණේ නැහැ. මම ආයෙත් මගේ ජර්නි එක පටන් ගත්තා 2022. ඊට පස්සේ දැන් මේ 2025 වෙනකොට මම ගෙදර හොඳට වර්ක්අවුට් කරනවා, හෙල්දි කනවා, ජන්ක් ෆුඩ් කන්නේ නැතුව නෙමෙයි. මට සතියට එකපාරක් චීට් ඩේ එකක් තියෙනවා. ඔයාලා කවුරුත් කියන්නේ වහන්න එපා. ඔයාලා ලැජ්ජ වෙන්න එපා. වර්ක්අවුට් එකක් කරන්න ගෙදර ඩයට් ප්ලෑන් එකක් පටන් ගන්න, කට පාලනය කරගන්න. Tamanට ලස්සනට ඉන්න ඕන නම් අපිට දේවල් ඉවසන්න වෙනවා. ඔයාලා මැනිෆෙස්ට් කරන්න. මම ලස්සනට ඉන්නවා. හැබැයි ඔයාලා මැනිෆෙස්ට් කරාට විතරක් මදි. ඔයාලා හිතේට මම ලස්සන ඉන්නවා, මගේ ඇඟ හැදෙනවා. ඒක නිකම්ම වෙන්නේ ඔයාලා ඒකට වැඩ කරන්න ඕනේ. දැන් මිනිස්සු කියනවානේ මැනිෆෙස්ට් කරන්න, අරක මැනිෆෙස්ට් කරන්න, මේක කරන්න. එහෙම කරාට මදි. ඔයාලා ඒකට වැඩ කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ අනිවාර්යෙන්ම හිතන්න මම කොහොම හරි මේක කරනවා, මට මේක කරන්න පුළුවන්. අන්න ඒ වගේ හොඳ පොසිටිව් දේවල් හිතන්න මේ ජර්නි එකේදී. මොකද ඔයාලගේ ඇඟ ඔයාලගේ බොඩි එක ඔයාලට ආදරය කරන්න වැඩියෙන්ම ඔයාට ආදරය කරන්න වැඩියෙන්ම ඔයා. අපිට අපි ආරෙන්න මේ කිසිම කෙනෙක් ආදරය කරන්නේ නැහැ. අපිට ආදරය කරන්න පුළුවන් අපිට විතරයි. ඉතින් තමන් ගැන හිතන්න, තමන් ඇඟ ගැන හිතන්න. ඉතින් ඔයාලට ඕනේ නම් මම මොනවද කෑවේ, බිව්වේ, මගේ weight loss journey එක මම කොහොමද මොනවා කාලද මොනවා බීරද පටන් ගත්තේ කියලා දැනගන්න මම කාපු බීප ඔක්කොම වීඩියෝ එකකින් ගේන්නම ඔයාලා කැමති නම් මට ඒකත් කියන්න. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ උනේ ඉස්සෙල්ලාම ඔයාලගේ ජර්නි එක පටන් ගන්නකොට වටේ පිටේ ඉන්න නෙගටිව් මිනිස්සු අයින් කරන්න. අයින් කරලා ඔයාලගේ ජර්නි එක පටන් ගන්න. ඩයට් ප්ලෑන් එකකට යන්න, වර්ක්අවුට් එකකට යන්න, හොඳ ග්‍රීන් ටී එකක් බොන්න. ග්‍රීන් ටී එකක් කියන්නේ දවසට ග්‍රීන් ටී දෙකක් බොනවා නම් ගොඩක් හොඳයි ඔයාලා ඩයට් එකේදී. නිදා ගන්න කලින් ග්‍රීන් ටී එකක් බොන්න. ඒක ස්ට්‍රෙස් නැති කරනවා. හොඳ නිින්දක් ලබා දෙනවා. මමත් හොඳ ග්‍රීන් ටී දෙකක් බිව්වා. මම දන්නවා මම ග්‍රීන් ටී බිව්වා. ඉතින් ඔයාලට ඒවත් දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉස්සෙල්ලාම ඔයාලා වෙන්න ඕනේ ඔයාලගේ කට පාලනය. කට පාලනය නැත්තම් ඇඟ පාලනය කරන්න හරි අමාරුයි. අපේ කට පාලනය නැති වුණොත් අපේ ඇඟ කොහොමද පාලනය වෙන්නේ නැහැ. මොකද අපි නිවැරදි ආහාර රටාවකට ගියේ නැති වුණොත් අපිව ලෙඩ වෙන්න පුළුවන්. අපි ඒක වලට දැනෙන්නේ නැහැ දැන්. අපි ඒක වයසට යන්න තමයි අපේ ඇඟ ඇතුලේ ලෙඩ රෝග හැදෙන්නේ. ඔයාලා නිතරම කඩ කැම කන්න පුරුදු වෙලා ඉන්නවා නම් එතකොට පැණිරස ಜಾති කන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒක නතර කරගන්න. මොකද මමත් කනවා පැණිරස නැත්තේ නෑ. මොකද මම වර්ක්අවුට් කරනවා, මම ඩයට් කරනවා. හැබැයි මට චීට් ඩේ එකක් තියෙනවා. මම මගේ ඇඟ දැන් ෂේප් එකට හදාගෙන මට අවශ්‍ය බර හදාගෙන මම ගානකට ඉන්නවා. ඉතින් මගේ weight loss journey එකේදී මට අනිවාර්යයෙන්ම සතියට එකපාරක් cheat meal එකක් තියෙනවා. මම cheat meal එක දවසේදී කරන්නේ මම ආස දෙයක් මහා ලොකුවට ගෙනත් කනව නෙමෙයි. මම ආස දෙයක් පොඩියට ගෙනල්ලා මම චුට්ටක් කනවා. මොකද මේ අපි ආස දේවල් නැති වුණාමත් අපි ස්ට්‍රෙස් වෙන දේවල් තියෙනවානේ. ඒ කියන්නේ ස්ට්‍රෙස් වෙන ලෙවල් තියෙනවානේ. අපිට ආස කෑමක් කන්න නැහැ. මේ මොකක්ද කියලා එහෙම හිතන කට්ටිය ඉන්නවානේ. මේක හැමදාටම ඔයාලට කෑම තහනම් කරන දෙයක් නෙමෙයි. ඔයාලා අර මේ ජර්නි එක පොඩ්ඩක් පටන් ගන්නකම් කටපාලනය කරගෙන ඉඳලා ඔයාලගේ ගෝල් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් චීට් ඩේ එකක් වගේ දවසක් හදාගන්න. ඉතින් ඒ දවසට
ඔයාලට පුළුවන් චීට් මීල් එකක් ගන්න. ලොකුවට නෙමෙයි. දැන් ඔයා හිතන්නකෝ ඔයාලට චීට් ඩේ එකක් ආවහම ඔයාලා ආස කෑම ඔක්කොම ගෙනල්ලා කනවා. එතකොට ඔයාලගේ පහුවදා වර්කවුට් එක මම නම් චීට් ඩේ එක දවසට චුට්ටක් මට ඕන විදිහට කාලා සාමාන්‍ය විදිහට කාලා මම මගේ වර්කවුට් එකත් කරනවා. ඉතින් සමහර අය ඉන්න චීට් එක දවසට වර්කවුට් කරන්නේ නැහැ. ගොඩාක් කාලා පහුවදාට වර්කවුට් කරන කම්මැලිගේ ඩයට් එකට යන කම්මැලි ඒක පහුවදාට අර කැම ටික ඕන වෙනවා. එහෙම නැහැ ලිමිට් එකක් තියාගන්න චීට් ඩේ එක දවසටත් ලිමිට් එකක් තියාගෙන කන්න කැමති දෙයක් කරනවා ලිමිට් එකක් තියාගෙන කන්න. මම කියන්නේ චීට් ඩේ එක දවසට. ඒ විතරක් නෙමෙයි ඔයාලා හොඳට වතුර බොන්න ඕනේ. මොකද අපේ ඇඟට වතුර ඕනේ අනිවාර්යෙන්ම. මොකද අපි වර්කවුට් කරද්දී අපි ඩයට් එකක් කරද්දී අපි ඩිහයිඩ්‍රේට් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර ඉඳන් හොඳ වර්කවුට් එකක් ෆලෝ කරලා ඇබ්ස් වලට හරි ඔයාලට කැමති පාට් එකක් ඇඟේ කැමති පාට් එකකට දැන් ගොඩක් අය ඉන්නවා බට්ස් හදා ගන්න කැමති, චෙස්ට් එක හදා ගන්න කැමති, ඇබ්ස් හදා ගන්න කැමති, බඩ දැන් ගොඩක් ලංකාවේ තියෙන ප්‍රශ්න තමයි බඩ අඩු කරගන්න එක. ඉතින් බඩ අඩු කරගන්න ගෙදර ඉඳන්ම කරන වර්කවුට් තියෙනවා. වර්කවුට් එකක් කරන පටන් ගන්න අද කරලා හිට අමාරුයි මගේ ලෙග්ස් රිදෙනවා, මට ක්‍රෑම්ස් එනවා, මට රිදෙනවා කියලා ඒක නතර කරන්න එපා. ඔයාලා සතියක් එක දිගට හරියට කරගෙන යන්නකෝ. ඔයාලට එන ක්‍රෑම්ස්, ඔයාලට එන පේන්ස් ඔක්කොම නැති වෙනවා. ඔයා වර්කවුට් එකට හුරු වෙනවා. මොකද මම කලින් වර්කවුට් එක කරනකොට මම කොහොම හරි බෑ අල්ලගෙන ගියා. මම නතර කරේ නැහැ. සමහර දවස් තිබුණා මට අද බෑමයි කියලා හිතනවා. ඒනකොට මම ඒ දවසෙත් ඒක අල්ලගෙන ගියා. ඉතින් මට අමාරු වුණා ගොඩක්. මගේ ලෙග්ස් වේදුනා. මට පඩි වෙලා බෑ ගන්න බැරි තරම් මට අමාරු වුණා. මට ඒක තාම මතකයි. ඉතින් ඔයාලට මම කියන්නේ කොච්චර රිදුනත් පේන් එකෙන් තමයි මිනිස්සෙක් හැදෙන්නේ. පේන් එක අපේ ඇඟට ඕනේ. අපිට දැන් හදවතට දැනෙන පේන් එක අපිට දරා ගන්න පුළුවන් නම් අපිට ඇඟට දැනෙන පේන් එක දරා ගන්න බැරි කමක් නැහැ නේ. අපි ගොඩාක් හදවතට දැනෙන වේදනාවල් දරා ගන්නවා. ඉතින් ඇඟට දැනෙන එක චුට්ටක් දරා ගන්න අපි කම්මැලිකම තියෙන්නේ. ඒක දරා ගන්න බැහැ නෙමෙයි අපි ඒකට කම්මැලි. ලංකාවේ මිනිසුන්ගේ ගොඩක් මිනිසුන්ගේ ලෝකේ ඕන දැනක මිනිසුන්ට තියෙනවා මේ කම්මැලිකම. ලංකාවේ මිනිසුන්ගේ එක වැඩි. ඉතින් ඔයාලා බලන්න ගොඩක් දියුණු රටවල මිනිස්සු අනිවාර්යයෙන්ම උදේ නැගිටම කරන්නේ යාලා කිලෝමීටර් ගණනක් දුවනවා. නැත්නම් එයාලා ජිම් එකට යනවා නැත්නම් එයාලා පාන්දර තමයි එයාලගේ වර්කවුට් එක පටන් ගන්නෙ. පාන්දර වර්කවුට් එක පටන් අරගෙන එයාලගේ දවස ලස්සනට එයාලා ආරම්භ කරනවා. එතකොට මම අහලා තියෙන විදිහට අපි උදේට පොඩි හරි වර්කවුට් එකක් කරලා අපේ ඩේලි රූටින් එක පටන් ගන්නවා නම් ඒක මාර ලේසි. ඒක ස්ට්‍රෙස් නැති දවසක්. ඒක හරිම ලේසි දවසක්. ඉතින් මම කියන්නේ ඔයාලට අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් වෙලාවට වර්කවුට් එකක් කරන්න. ස්ට්‍රෙස් නැති වෙනවා අනිවාර්යෙන්ම ඔයාලා වර්කවුට් එකකට හොඳ ඩයට් ප්ලෑන් එකකට ගියොත්. මොකද ඔයාලගේ බඩ වැඩි බර වැඩි කියලා හිතේ තියෙන එකම මාර ස්ට්‍රෙස් එකක්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් හොඳට ක්ලීන් ෆුඩ් කන්න, නිවැරදි ආහාර වේලක් ගන්න දවස ගානේ ඔයාලගේ ඩේලි රූටින් එකට හොඳ ආහාර එකතු කරගන්න, හොඳ වර්කවුට් ප්ලෑන් එකක් ෆලෝ කරන්න. ඉතින් මම ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකන් Vihina. I hope you guys enjoying this video. Thanks for watching. Bye.